අපි කතා කරමු එකෝලොකේෂන් ගැන. ඔයාලා දන්නවද අහසින් වවුල් වගේම මුහුදින්න තල්මස් වගේ මත්සයින්ටත් මේ හැකියාව තියෙනවා කියලා. ඔයාලා දන්නවා මිනිස්සුන්ට රෆ්ලි ඇහෙන්නේ හර්ට්ස් 20000ට කියලා. හැබැයි මේක සත්තුන්ගේ ලෝකයේ මේ හැකියාවට උපයෝගී වන සවුන්ඩ් වේව්ස් තියෙන්නේ හර්ට්ස් 20000න් උඩ. ඒ කියන්නේ අල්ට්‍රාසොනික් සවුන්ඩ් වේව්ස් විදියට. ෂෝට් වේව් ලෙන්ත් එකක් තියෙන මේ අල්ට්‍රාසොනික් සවුන්ඩ් වේව්ස් වලට පුළුවන් ඉන්ෆර්මේෂන් ගොඩාක් කැරි කරන්න. ඉතින් මේ අල්ට්‍රාසොනික් සවුන්ඩ් වේව් එකක රිෆ්ලෙක්ෂන් එකකින් මේ සත්තුන්ට පුළුවන් දැනගන්න එයාගේ ඉස්සරහ තියෙන ඔබ්ජෙක්ට් එකක මූවමන්ට් එක, ඩිස්ටන්ස් එක, ලොකේෂන් එක වගේම සයිස් එක ගෙනත්. ඔයාලා දන්නවද වවුලන් එයාලගේ ත්‍රෝට් එකේ තියෙන ස්පෙෂල් මසල් එකකින් ජෙනරේට් කරනවා තප්පරයකදී ක්ලික්ස් 190ක්. ඉතින් මේ ක්ලික්ස් වල ෆ්‍රීකවන්සි රේන්ජ් එක හර්ට්ස් 11000 2,12,000 අතර වෙනවා. ඉතින් මම කලින් කිව්වා වගේ මේ ජෙනරේට් කරන සවුන්ඩ් එකේ රිෆ්ලෙක්ෂන් එක එහෙම නැත්නම් එකෝ එක නිසා මේ වවුලන්ට පුළුවන් එයාලගේ ඉස්සරහ තියෙන ඔබ්ජෙක්ට් එකේ සයිස් එක, ඩිස්ටන්ස් එක, ඩිරෙක්ෂන් එක සහ ටෙක්ස්චර් එක පවා ඉන්ඩිකේට් කරන්න. ඔබ්ජෙක්ට් එකක් එයාලගේ ළඟට එනවා නම් මේ එකෝ එකේ ෆ්‍රීකවන්සි එක ටිකක් හයි වෙනවා. ඔබ්ජෙක්ට් එක එයාලගෙන් ඈතට නම් යන්නේ මේ ෆ්‍රීකවන්සි එක ලෝ ෆ්‍රීකවන්සි එකක් වෙන්නේ. අපි ඒක දන්නා වෙනම විදියකින් ඩොප්ලර් ඉෆෙක්ට් කියලා. මේක අපි එක්ස්පීරියන්ස් කරලා තියෙනවා. පාර ඇම්බියුලන්ස් එකක් එද්දී අපිට ඇහෙන සයිරන් එකේ ටෝන් එකට වැඩිය මේ ඇම්බියුලන්ස් එක අපි පහු කරගෙන යද්දී ඇහෙන සයිරන් ටෝන් එකේ පිච් එක අඩුයි. අපි මේක අහලා බලමු. ඉතින් මේ එකෝලොකේෂන් නිසා වවුලන්ට පුළුවන් වෙලා තියෙනවා එයාලගේ ඉස්සරහ තියෙන ඔබ්ජෙක්ට් එකේ ඩීටේල්ස් හරියටම කැප්චර් කරන්න හරියටම අපි අපේ ඇස් වලින් දකිනවා වගේ. ඒ වගේම වතුරේ ඉන්න වේල්ස්ලා, ඩොල්ෆින්ස්ලා වගේ මැමල් ගෲප්ස් වලටත් පුළුවන් වෙලා තියෙනවා ඩීප් ඩාර්ක් සී වල හන්ට් කරන්න, නැවිගේට් කරන්න එකෝලොකේෂන් නිසා. දන්නවද සවුන්ඩ් වේව්ස් එයාකට වඩා 4 ගුණයක් වේගයෙන් වතුරෙදි ට්‍රැවල් කරනවා කියලා. එකෝලොකේෂන් නේචර් එකේ තියෙන සවුන්ඩ් බේස්ඩ් නැවිගේෂන් සිස්ටම් එක. මේක ස්ටඩි කරලා තමයි සයන්ටිස්ට්ලා සෝනා ඒ වගේම මෙඩිකල් ෆීල්ඩ් එකේ තියෙන අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් වගේ දේවල් ඩෙවලොප් කරේ. ඉතින් ඔයාලට එකෝලොකේෂන් ගැන තව ස්ටඩි කරන්න ඕන නම් මම ඉන්ෆර්මේෂන් ගත්ත සෝසස් දාලා තියෙනවා කමෙන්ට් සෙක්ෂන් එකේ. I'm Diluk from Pearl Bay Institute.